කපිල චන්ද්‍රසේන මහතා මිය ගිය ප්‍රබල හේතුවක් අරවින්ද සිල්වා මේ දැන් මාධ්‍යට කිව්ව කතාව මෙන්න. එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙක් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර පසුගියදා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය ක්‍රීඩක අරවින්ද සිල්වාගේ නිවසින් සොයාගෙන තිබුණා. ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමට පසුගිය 7 වෙනිදා නියෝග කළේය. ඒ මුදලටගත් අපකරුවන් දෙදෙනෙකු අප තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කර ඇති අප කොන්දේසි උල්ලංඝනය කළේයයි කියන චෝදනා මතය. එයාපස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සහකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම පසුගිය මාර්තු 19 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. ඊට අමතරව අදාළ මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් වන ශමීන්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යොමු වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේය. ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන 60ක් බෙලියත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබා දුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට පසුගියදා දැනුම් දී තිබුණා. හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා විසින් කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධව මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් කියා තිබුණේ මේ වගේ කතාවක්. ඇතුළට යන්න දැඩි අකමැත්තක් තිබ්බ කියලා තේරුණා. පහුවදා උදේ 7යි ගානකට ලෝය කෝල් ගන්නකොට මට ඇහැරුණා. මම ඊට පස්සේ කපිලට කෝල් දෙකක් ගත්තා. එයා ආන්ස කළේ නැහැ. දොරට කිහිප වතාවක්ම තට්ටු කළා. ඊළඟට එහා කාමරේ බාත්රූම් එක පැත්තේ දොරෙන් තට්ටු කරලා කතා කළා. ඒත් කපිල කතා කළේ නැහැ. මම ලෝයට ඊට පස්සේ කිව්වා කපිල රෙඩි වෙනවා ඇති කියලා. ඊට පස්සේ මම ඔෆිස් යන්න ලෑස්ති වෙන්න ගියා. මම වයිෆ්ට කිව්වා ඉක්මනට කපිලට කතා කරලා ලෑස්ති කරගන්න කියලා. ඊට පස්සේ වයිෆ් ලෝය එක්ක ගිහිල්ලත් කතා කරලා කපිල ආස කරන්න නැති නිසා මාස්ටර් කීයකින් කපිලගේ කාමරේ දොර ඇරලා දොර අරිනව සමගම කපිල එල්ලී සිටින බවට ලෝයර් සහ වයිෆ් තමා මුලින්ම දැක්කේ යනුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා සාක්ෂි දී තිබුණා. ඒ වගේම කපිල විසින් සිය දිවි හානි කර ගැනීමට ප්‍රබල සාක්ෂියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබුණා. ඒ මියගිය පුද්ගලයාගේ ගෙලේ තිබී හමු ව්‍යායාම සඳහා භාවිතා කරන පටිය ඔහුගේ සේවකයෙකු විසින් කොල්ලුපිටිය නිවසට ගෙන්වාගෙන ඇති බවට අදාළ සේවකයා විසින් පවසා තිබුණා. ඒ මේ ආකාරයෙන් චන්ද්‍රසේන මහතා හැමදාම ජිම් එකට යනවා ව්‍යායාම කරන්න. ඉතින් මට කිව්වා මේ වගේ පටියක් අරගෙන එන්න කියලා. ඉතින් මහත්තයා කිව්ව නිසා මම මේ පටිය ගෙනත් දුන්නා. මහත්තයා මම මේ ගෙනාපු පටියෙන් බෙල්ල වැළදාගනී කියලා මම කීයටවත් හිතුවේ නැහැ. යනුවෙන් ඔහුද පවසා තිබූ අතර කපිල චන්ද්‍රසේන මහතාගේ ඕස්ට්‍රේලියාවේ පදිංචි බිරිඳට සහ දරුවන්ට අවසන් වරට දුරකථන ඇමතුම් 3ක් අරගෙන ඔවුන්ට පවසා තිබුණේ මට හරි පාළුවක් දැනෙනවා යනුවෙන්. කෙසේ වෙතත් කපිලගේ දේහය ඔහුගේ අක්කාට බාර දීමෙන් අනතුරුව පෙරේදා දින ඔහුගේ අවසන් කටයුතු සිදු වී තිබුණා.